මේ ඉතින් අපේ චූටි පුතාගේ උපන්දිනේ දවසේ උදේ පාන්දර කලින් දවසේ මම මේ විදිහට ඕලු මල් ගෙනල්ලා තියාගත්තා උදේට පූජා කරන්න. ඉතින් උදේම නැගිටලා කිරිබත් එහෙමත් හැදුවා. ඒවත් අපි පූජා කරලා අපේ චූටියත් එක්ක උදේ පාන්දරම අපි මේ විදිහට බුදුන් වැන්දා. ඉතින් ඔන්න ගෙදර වැඩ ටික ඉවර කරලා කුරුණෑගල වැවට තමයි අපි මේ ආවේ. මොකද චූටි පුතාගේ ෆොටෝස් ටිකක් ගන්න. මේ වෙලාව උදේ 6:15 වගේ විතර. මේ වෙලාවට ඉර පායාගෙන එද්දි වතුරට වැටිලා හරිම ලස්සනට තිබුණා. ඇත්තටම ඉතින් මම කවදාවත් මෙතන උදේ වරුවේ මේ ලස්සන නම් දැකලා තිබුණෙම නැහැ. මට චූටි පුතාගේ පළවෙනි උපන්දිනේට ගත්ත ෂූට් එක වගේ ගන්න ඕනකමක් තිබුණේ නැහැ. මට ඕනුනේ ගෙදර අපි හැමෝම එක්ක බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන ලස්සන ෆොටෝස් ටිකක් ගන්න. ඒ වුණාට එළිය මේ විදිහට ෆොටෝස් ගත්තනම් ලස්සනට තියේවි කියලා අන්තිම මොහොතේ ඒ හැම දෙයක්ම වෙනස් කරගන්න වුණා. පළවෙනි බර්ත්ඩේ එකේදී වගේ නෙවෙයි. අපේ එනු බබා දැන් හරිම දඟෙක් වෙලා ඉන්නේ. මම ඉතින් හැමදේම හොඳින් කරගන්න ගොඩාක් උත්සාහ කරත් මේ වතාවේ නම් ඒ හැම දෙයක්ම හොඳින් මම හිතුව විදිහට උනේ නැහැ. චූටි බබාලත් එක්ක පැයකින් වගේ ෆොටෝස් ගන්න හරිම අමාරුයි. ඒක ඕනම කෙනෙක් දන්න දෙයක්නේ. ඉතින් මේ වගේ චූටි බබාලා එක තැනක තියාගන්න හරිම අමාරුයිනේ. හැමෝගෙම සපෝට් එක මේ වගේ වෙලාවක හරිම වැදගත්. ගොඩාක් වෙලාවට චූටි බබාලා මේ වගේ ෆොටෝස් ගන්නවා නම් අනිවාර්යයෙන්ම එයා ඉන්න චූටිම වෙලාවේ හරි ඉක්මනට රැන්ඩම් ෆොටෝස් කැප්චර් කරගන්න වෙනවා. ඉතින් මේ වෙලාවේ අපි හැමෝම උත්සාහ කරා ෆොටෝස් ටික ගන්න. ඒ වුණාට ඉතින් අපි හිතුව විදියට ෆොටෝස් ගන්න බැරි වුණා. මොකද චූටි පුතා එක තැනක හිටියෙම නැහැ. පහුවෙන්න එයා අඬන්න ගත්තා. එයාට එපා වෙලා. මොකද අපි දෙමව්පියෝ විදිහට මේ දේවල් අනාගතයේ ලස්සන මතක විදිහට තියාගන්න මේ දේවල් කරාට මේ වගේ පුංචි පැටව් දන්නේ නැහනේ ඒ දේවල් ගැන. ඇත්තටම මේ දේවල් වටින්නේ තව කාලයක් ගියාම. තව කෙනෙක්ට මේ දේවල් බොරු දේවල් කියලා හිතුණත් චූටි බබෙක්ගේ ආයේ මේ වයස එන්නෙත් නෑ. අනිත් දේ තමයි අම්මෙක්ට තාත්තෙක්ට එයාලගේ වටිනාම වස්තුව ඉපදුණු දවස හරිම වටිනවා. ඉතින් අපි දෙන්නත් දෙමාපියන්ගෙන් ඈත් වෙලා හැදුණු දෙන්නෙක් නිසා අපි දෙන්නම අපේ ආදරේ වගේම අනිත් හැම දෙයක්ම අඩුවක් නැතුව දෙන්න උත්සාහ කරනවා අපේ චූටි පැටියට. ගෙදර ඇවිල්ලත් අපි උත්සාහ කරා එයත් එක්ක කේක් එක කපන්න. ඉතින් ඔය පේනවනේ එයාට එදා ඇත්තම කිව්වොත් අපිව හරිම කරදරයක් වෙලා තමයි හිටියේ. මොකද ඉතින් එයාලා කැමති එයාලගේ විදිහට නිදහසේ ඉන්නනේ. අපි කලින් දවසේ එයාගේ මෙන්න මේ කාර් එක ගෙදර ගෙනාවනේ. එයත් එක්ක බලන්න ගියාට මම මේක අරගෙන ආවේ වෙනම. ඉතින් මේ මොහොත වෙනකල්ම හංගගෙන ඉඳලා මේ වෙලාවේ තමයි දුන්නේ.
මට මේ කාර් එක තියලා ෆොටෝස් ගන්න එහෙමත් බැරි වුණ නිසා මගේ යාළුවත් ඇවිල්ලා මේ විදිහට ෆොටෝස් ටිකක් අරගෙන දුන්නා. යනු බබා මෙන්න මේ ටයිනි ටොක්ස් එකේ තියෙන ප්ලේ ඒරියා එකට එන්න ගොඩාක් කැමැත්තෙන් හිටියේ. ඉතින් එදා රෑ වෙලා අපි එයාව මෙතනට එක් කරගෙන ආවා. ඒ වුණාට ඉතින් මෙතනින් අරගෙන ගියේ නම් අපි එයාව බොහොම අමාරුවෙන් තමයි. ඉතින් යනු බබාගේ ෆොටෝස් ගන්න ඩෙකරේෂන්ස් කරපු අක්කත් ලස්සන්ට සිම්පල් විදිහට ඒ ටික කරලා තිබුණා. ඒ වගේම ෆොටෝස් වලට නම් චූටි බබා හරියට හිටියේ නැති නිසා ෆොටෝස් ගත්ත මල්ලි ගන්න පුළුවන් ෆොටෝස් ටික ලස්සන්ට අම්මට හදලා දුන්නා. කොහොම හරි එදා දවස ඔය විදිහට තමයි ගෙවුනේ. මගේ පුංචි පුතාට මේ දවසේ මට කියන්න තියෙන්නේ කවදා කොහොම හිටියත් නිහතමානීකම කියන දේ ජීවිතේ තියාගන්න කියලා. ඉතින් මට ඔයා ලොකු මිනිස්සෙක් නොවුනට කමක් නැහැ. ඇත්තටම ජීවිතේ යහපත් විදිහට හොඳම මිනිස්සෙක් කියලා ජීවත් වෙන්න තමයි ඕන. මොකද හොඳ මිනිස්සෙක් කියලා ජීවත් වෙද්දී අපිට ජීවිතේ හිතේ සතුටින් ලස්සනට ගෙවන්න පුළුවන් වෙන නිසා. මොන දේ වුණත් අම්මටයි අප්පච්චිටයි මේ ලෝකේ වටිනම දේ තමයි ඔයා.